ලක්වැසි සැමගේ නොමද ගෞරවයට හා භක්තියට පාත්‍ර වූ ඓතිහාසික කතරගම පූජා නගරය. කරුණාවෙන් සහ භක්තියෙන් පිරුණු මේ පින්බිමට එන ඔබ හැමෝගේම හිතේ තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි කිසිම කරදරයක් නැතුව හිතේ නිදහසින් වන්දනාමාන කරගන්න එක. හැබැයි කතරගම ආවාම හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පූජා භූමියට ළඟින්ම අඩුම මිලකට සියලුම පහසුකම් සහිතව නතර වෙන්න හොඳ තැනක් හොයාගන්න එක. අන්න ඒ නිසාම අද අපි ආවා ඔයාලට කතරගම තියෙන සුපිරිම ඒ වගේම සාක්කුවටත් වාසිදායක නවාතැන් පොළවල් දෙකක් ගැන කියන්න. අපි මුලින්ම යන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමුපාකාර සකසුරුවම් සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතිය මගින් පාලනය වන කතරගම පූජා භූමියට ඉතාමත් ආසන්නයෙන්ම පිහිටලා තියෙන සුවසේන නිවාඩු නිකේතනය වෙතටයි. මෙම ස්ථානය පවුලේ අයට හෝ යාළුවෝ කණ්ඩායමකට නිදහසේ සුරක්ෂිතව ඉන්න කියාපුම තැනක්. මේ නිවාඩු නිකේතනයේ විශේෂත්වය තමයි ඉතාමත් අඩුමිලක් වෙද්දී AC සහ non-AC කාමර, සුවපාසු ඇඳන්, අතිශය පිරිසිදු නාන කාමර වගේම ඔබේ වාහනය ආරක්ෂිතව නතර කරගන්න පුළුවන් පුළුල් ඉඩකඩක් මෙහි තිබීම. හරිම නිස්කලංක හිත නිවන පරිසරයක පිහිටලා තියෙන මෙම සුවසෙවන නිවාඩු නිකේතනය පූජා භූමියට පයින් යන දුරකින් පිහිටා තිබෙන නිසා ප්‍රවාහන වියදම් ගැනද වද වෙන්න උවමනාවක් නැහැ. ඔබට අවශ්‍ය කරන ආහාර පාන පහසු බිලකට ලබා ගැනීමට මෙහි රෙස්ටෝරන්ට් එකකුත් තියෙනවා. කතරගම වන්දනාවේ යන විට අපි නවාතැන් ගන්නා හැම පහසුකමක්ම එකම වහල් කැටින් ඉතාමත් සාධාරණ මිලකට ලබාගන්න පුළුවන් සුපිරිම තැනක් තමයි සුවසෙවන නිවාඩු නිකේතනය. මීළඟට අපි යන්නේ කතරගම වන්දනා කිරීමට යන විට අපි නිතරම නවාතැන් ගන්නා රාජ්‍ය පරිපාලන හා සුදේශීය කටයුතු අමාත්‍යාංශය මගින් පාලනය වන සුපිරි සංචාරක බංගලාවක තොරතුරු සොයා බලන්නයි. සුවපහසු එකළඟ පිහිටා ඇති කාමර දෙකකින් සමන්විත වායු සමනය කළ හා නොකළ බංගලා දෙකක් මෙම ස්ථානයේ පිහිටා ඇත. මෙම ස්ථානය රජයේ නියමිත සහනදායී ගාස්තු යටතේ වෙන්කරවා ගැනීමට ඔබට පුළුවන්කම තියෙනවා. රජයේ සේවය කරන ඔබට මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්නත් පුළුවන් කතරගම වන්දනාවේ යන ඔබට රාජකීය පහසුවක් විඳින්න කඳිම නවාතැනක් තමයි මේ. ඊළඟ වතාවේ ඔබ කතරගම දෙවියන් වැඳ පුදා ගන්න යන්න ලැහැස්ති වෙනවා නම් නවාතැන් ගන්න අනවශ්‍ය වියදම් නොකර පූජා භූමියට ළඟින්ම තියෙන සුවසෙවන නිවාඩු නිකේතනය හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කලින්ම වෙන් කරවා ගන්න. මේ නවාතැන් වෙන් කරවා ගන්න ආකාරය සහ දුරකථන අංක අපි වීඩියෝ එකේ පල්ලෙහායින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. කතරගම දෙවි පිහිටයි.